ඔන්න දරුවනේ අදත් මම ඔයාලට ක්වෙස්චන් එකක් ගෙනාවා O level විභාගෙදී අනිවාර්යෙන් අහන ලඝු ගානක් 10 බලය 0.6යි 3යි 7යි 5 සමානයි 4.34 ලෙස අපිට ගන්න කියලා තියෙනවා අපිට හොයන්න කියනවා 43.4 ලඝු 10 අගය. එතකොට අපි මේක හොඳට මේ ප්‍රශ්නේ කියවන්න. අපිට මේ ප්‍රශ්නේ නෝට් වෙන දෙයක් තමයි අපිට දීලා තියෙන අගය 4.34. එතකොට අපිට හොයන්න කියලා තියෙන අගය 43.4. මේක හොඳට විභාගෙදී බලන්න මට මතකයි මං මේ ඉස්කෝලේ යන කාලේ අපේ යාළුවන්ට පැටලෙන්නේ මොතන. ඉතින් ලකුණු දෙකක් අහිමි වෙන අවස්ථාවක්. ඉතින් ඕක අනිවාර්යෙන් බලන්න මෙතන එක දශමයක් වැඩියෙන් තියෙනවා කියන එක. හරි අපිට දැන් දීලා තියෙන්නේ මොකද්ද? 10 බලය 0.6යි 3යි 7යි 5 සමානයි 4.34. ලඝු වල නීතියක් තියෙනවා. අපි හිතමුකෝ ලඝු වල A පාදයට B සමානයි C. අපිට මේක ලියන්න පුළුවන් A බලය C සමානයි B විදියට. දැන් මෙතන මොකද්ද? A කියන්නේ 10. C කියන්නේ 0.6යි 3යි 7යි 5. සමානයි B. B කියන්නේ 4.34. අපි ඒක ලියනකොට අපිට ලඝු විදියට ලියනකොට අපිට ලියන්න පුළුවන් log 10 4.34 සමානයි 0.637 විදියට. ඒ කියන්නේ මේ LG විදියට අපි ලඝු 10 පාදය අපි ගන්නවා LG විදියට. අපිට ලේසි විදියට. අපි ලඝු 10 පාදය අපි ලියා ගන්නවා LG විදියට. ඔන්න දැන් එක්සෑම් එකේදී LG කියන්නේ මොකක්ද? log නෙවෙයිද කියන එක සමහර වෙලාවට අපිට පැටලෙන්න පුළුවන් නේ. log 10 පාදය අපි ගන්නවා LG විදියට. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක් දෙක සමානයි දෙකට එක සමානයි එකට. අපිට දැන් 43.4 සමාන කරන්න පුළුවන් 43.4ට. ඔයාලා හොඳට බලන්න අපිට දීලා තියෙන අගය මොකද්ද? අපිට මෙන්න මේ අගය ලෙස ගන්න කියලා තියෙනවා. අපිට 10 මේ බලයේ අගය අපිට 4.34ක් ලෙස ගන්න කියලා තියෙනවා. ඒ අගයයි අපිට හොයන්න තියෙන අගය අතර අපිට සම්බන්ධතාවයක් හදාගන්න ලේසි වගේ පේනව නේද? 43.4 4.34 සම්බන්ධතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් දශමයක් මෙහා පැත්තට ගෙනලා 10න් ගුණ කරොත්. නේද? 4.34 10න් ගුණ කළොත් 43.4. අපි මේක දෙපැත්තම ලඝු කරනවා. දෙකැත්තම ලඝු කරාම ලඝු 43.4 සමානයි ලඝු 43.4 4.3.4 ගුණ කිරීම 10. ඔයා දන්නවද මේක එකම පාදයේ අගයන් දෙකක් ගුණ කරොත් අපිට ඒක එකතුවක් විදියට ලියන්න පුළුවන්. ලඝු 43.4 සමානයි ලඝු 4.34 ධන ලඝු 10 විදියට. එකම පාදයේ අගයන් දෙකක් ගුණ කරොත් අපිට ඒක එකතුවක් විදියට ලියන්න පුළුවන්. එකම පාදයේ අගයන් දෙකක් බෙදුවොත් අපිට ඒක අඩු කිරීමක් විදියට අගයන් දෙක අතර පරතරයක් විදියට වෙනසක් විදියට අඩු කිරීමක් විදියට ලියන්න පුළුවන්. මේ ලඝු 10 මේ LG කියන්නේ ලඝු 10 පාදය. ලඝු 10 පාදය 10. ලඝු 10 පාදය 10 සමානයි 1යි. 10 වරක් 1 සමානයි 10යි. ඒ කියන්නේ එකම පාදයේ
ඒ කියන්නේ එකම පාදේ ඒ සමානව අගයක් තියෙනවා නම් ඒක සමානයි 1යි. දෙවරක් 1 2යි. ලඝු දෙකේ පාදයට 2 සමානයි 1යි. තුන් වරක් 1 3යි. එහෙනම් ලඝු තුනේ පාදයට 3 සමානයි 1යි. එහෙනම් අපි මෙන්න මේක අර මේ එකතුව එකතු කරනවා. අපි කොහොමවත් අපිට දීලා තිබුණා ලඝු 4.34 කියන්නේ 0.6337.5. අපි ඒක කලින් අතට ගත්තා. එතකොට ලඝු 10 කියන්නේ LG කියන්නේ ලඝු 10 පාදයට 10 කියන්නේ 1යි. මේ දෙක එකතු කරාම ලඝු 43.4 සමානයි 1.637.5. එහෙනම් ආයෙ දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙන සමුගන්නම්. බුදු සරණයි ඔක්කොටම.